හෙල්ලෝ කට්ටිය. ඉතින් අද අපි ගහන්න යන්නේ getting over it with hammer කියන පට්ට අමාරු ගේම් එකක්. මේක ඉතින් අමාරු කිව්වට ගොඩක් අය එහෙම හිතන එකක් නෑ. මම ප්ලේ කරන විදිහ බලද්දි මම ඇත්තටම කියනවා නම් මම දැක්කා දක්ෂයා YouTube channel එකේ අයියාත් මේ ගේම් එක වගේම එකක් ප්ලේ කරලා දාලා තියෙනවා. එහෙනම් මම මේ වීඩියෝ එක කරන්න කලින් මතක් කරන්නේ මේ අයියා ඔයා මේ වීඩියෝ එක දකිනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. ඔන්න ඊළඟට මේ වගේ අපිට අපේ ගේම් එක හදාගන්න ඕන විදිහවල් පෙන්නනවා. ලෙවල් එක ඒ වගේ ඔක්කොම දේවල් පෙන්නනවා. අපිට කැමති එකක් චූස් කරගන්න තියෙන්නේ යාළුවනේ. මම මේකට දෙන්නේ රැන්ඩම් මැප් කියන එක යාළුවනේ. ඊළඟ එකට අනේ මන්ද යාළුවනේ මම මේ ඔහේ හිතන එක දෙනවා. අපි අන්තිමට බලමු ගේම් එක ප්ලේ කරද්දි මොන වගේ වෙයිද කියලා. මේක එච්චර ලොකෝට අමාරු නැති වෙයි සමහර විට. ඉතින් මේ වීඩියෝ එක අලුතෙන් බලන අය ඉන්නවා නම්, ඒ කියන්නේ අපේ channel එකට අලුතෙන් set වෙන අය ඉන්නවා නම් දැම්ම like එකක් දාලා යටින් ඔය කමෙන්ට් එකකුත් කොටාගෙන subscribe පාරක් දාගෙන යන්න කියලා අනිවාර්යෙන් ගැම්මෙන් මතක් කරනවා. ඔන්න යාළුවනේ අපි ගේම් එකට ආවා. ඔන්න ඉන්නවා බක්කියක් ඇතුලේ ඉන්න මොකෙද්ද මන්ද එකේ. පේනනේ මං කිව්වනේ අමාරු වෙන එක නෑ කියලා යාළුවනේ. ඉවරයි. දෙනෙට මෙව්වා වැඩද? ඔයාලා ගේමින් දෙනෙතදී වැඩනේ දන්නවනේ කොල්ලා. පේනවනේ යාළුවනේ, පේනවනේ. ඔන්නේ වගේ අමාරු තැනක් තියෙනවා යාළුවනේ. ජීවිතේ අමාරු තැන එනවා. ගන්න එපා. ඕනේ යාළුවනේ ඉතින් ඊළඟට තියෙනවා පෙට්ටි ගොඩක් අපි ඒක උඩිනුත් යන්නයි හදන්නේ. අම්බා මෙන්න මෙතන තමයි හිර වෙන්න යන්නේ. ආනේ එතනිනුත් ගියා වැඩනේ. ඉතින් වැඩනේ එහෙම හිර වෙනවද නේද? කියන්න බෑ. ඔය පේනවනේ. මේක අමාරු නැත්තෙත් නෑ. අමාරුයි කියන්නත් බෑ. යාළුවනේ ඔයාලා කාට හරි පුළුවන් ද අපිට ඉන්න කැරක්ටර් එක මොකෙද්ද කියලා හොයන්න? හරි අමුතු ජීවියෙක් නේද? මොකක් හරි කමන්නේ. මේක ඉතින් ලොකුවට අවුලකුත් නෑ. ඉතින් යාළුවනේ මං අර දක්ෂ අයියා මේක අමාරුවෙම කියලා දාලා තිබ්බ හින්දා තමයි මං මොන වගේද කියලා බලන්න මේක හම්බෙච්ච හින්දා දාගත්තේ. මේ ගේම් එකම නෙමෙයි වෙන්න තියුණාට. ඒ කියන්නේ මේ යාළුවනේ මේක මං ඇවිල්ලා ඉතින් මම හાર્ඩ් මොඩ් එව්වා දාගෙන නෙමෙයි ගහන්නේ. ඉතින් මම ප්‍රොෆෙෂනල් ගේමර් කෙනෙක් නෙමෙයි තමා. ඒක ඇත්ත. ඒ වුණාට මේක ඉතින් එහෙම හින්දා ලොකු අවුලකුත් නේ. හරිද? කියන්න තරම් අවුලක් නේ. මට සී අන්න වැටෙන්නේ නෑ. එහෙම වැටෙන්නේ නෑ පුතේ. කුඩු හරි. හරි යාළුවනේ ඔන්න මං අදට මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. හරි ඉතින් කට්ටිය ආයෙ මේ වගේ වීඩියෝ එකකින් හම්බෙන කල්ලා හැමෝම සතුටින් ඉන්න. බයි.